හෙලෝ කොහොමද ඉතින් හැමෝටම කාලෙකට පස්සේ තමයි ඔන්න මට වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ මේ පාර. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ඔයාලව බලන්න මං වීඩියෝ එකක් අරගෙන ආවේ. 2026 අවුරුද්ද පටන් අරගත්තට පස්සේ පළවෙනි වීඩියෝ එක තමයි ඉතින් මේ. අද මට නිවාඩු දවසක්. ඉතින් මං උදේම නැගිටලා වොෂ් එකක් එහෙම දාලා මේ මගේ දවස පටන් ගන්න ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. වොෂ් එකක් දාන්න ලෑස්ති වෙද්දිම රෙදි ටිකත් හේදෙන්න දැම්මා. මොකද රෙදි ගොඩක් එකතු වෙලා තිබුණා. ඉතින් ටික ටික අද ඒ ඔක්කොම නිවාඩු දවසේ හොද ගන්න ඕනේ. වෙනදා වගේම ඉතින් ටීවී එකේ පිරිත් ජයමංගල ගාථා ටික දාලා පහන තියලා තමයි මොන දේ කරන්නත් කලින් මුලින්ම කරන්නේ. ඊට පස්සේ පළවෙනි රාජකාරිය විදිහට සුපුරුදු කිරිතේ එක හදාගන්න තමයි මං ලෑස්ති වෙන්නේ. එළියේ අද හොඳටම හිම වැටෙන දවසක්. ඉතින් අද සීතල ඇවිල්ලා රින 9ට විතර වගේ එළියට යන්න ලොකු බලාපොරොත්තුවක් නෑ අද. ගෙදර ඉඳලා ගෙදර තියෙන වැඩ ටික කරගන්න තමයි අද මගේ දවසේ ප්ලෑන් එක. ඉතින් බලන්නකො කොච්චර හිම වැටෙනවද කියලා. මෙතන කවුළුව ගාව වාඩි වුණාම වරුවක් මේ හිම වැටෙන දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒක හරියට අපි ලංකාවේ වැස්ස දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්. කිසිම මුකුත්ම ඔළුවට මතක් වෙන්නේ නැති අර අපි නිදහසේ ඔහේ බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ හැඟීමක් මේ හිම වැටෙන දිහා බලාගෙන ඉද්දි මට නම් තියෙන්නේ. ගිය ටිකේ මට මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න තරම් කාලයක් හම්බුනේ නැහැ. විභාග වැඩ එක දිගටම තිබුණා. ඉතින් මේ වගේ කිසිම දෙයක් නැති ෆ්‍රී දවසක මං කැමතිම තේ එකත් හදාගෙන සුවඳ ඉටිපන්දමකුත් පත්තු කරගෙන පාඩුවේ මං කැමතිම පොතක් කියවන්න. තේකත් බීලා පොතක් කියවලා හිම දිහත් බලාගෙන ඉඳලා දැන් ඔන්න මං අස් කරන්න තමයි පටන් ගන්න යන්නේ.
මං මේ ටික කරන්න දවස් ගාණක් බලාගෙන හිටියා. මොකද පහුගිය ටිකේ මට වෙලාවක් නම් තිබුණෙම නැති තරම්. ඉතින් ඔන්න අද නිදහසේ අස් කරන්න පටන් ගත්තා. සමහර වෙලාවට අස් කරන්න කිව්වහම අපිට හරි කම්මැලි හිතෙනවනේ. ඒ වුණාට මට සමහර දවස් තියෙනවා ඒ අස් කරන එක මාර මෝටිවේෂන් එකක් වෙන. ඒ කියන්නේ මං කොහොමද ඒක කියන්නේ? ඒක අස් කරද්දි මට ආසයි. ක්ලීන් කරන එකට ආස හිතෙනවා. අතු ගාන එකට ආස හිතෙනවා. පිළිවෙලට තියාගන්න එකට ආස හිතෙනවා. ඉතින් ඒ මෝටිවේෂන් එකෙන් තමයි මම මේ හැම දෙයක්ම කරන්නේ. ගොඩාක් මහන්සි දවස්වලටත් ඒකට එන ඒ මෝටිවේෂන් එක හරි අමුතුයි. ඕගොල්ලන්ට නැද්ද ඒ වගේ දවස්? රෙදි ටික හේදිලා ඉවර වෙලා මැෂින් එකෙන් සද්දෙ දුන්නා ඔන්න මං හේදිලා ඉවරයි මගේ රාජකාරිය ඉවරයි කියලා. ඉතින් මං දැන් මේ යන්නේ රෙදි ටික වේල ගන්න දාන්න. මොකද අපේ ගෙදර ඩ්‍රයර් එකක් නැහැ. වොෂින් මැෂින් එක විතරයි තියෙන්නේ. හැබැයි අපේ බිල්ඩින් එකට තියෙන පොදු ඩ්‍රයිං රූම් එක තියෙනවා. ඒකේ හුඟක් වෙලාවට සතිය දවස්වලට ඉඩ තියෙනවා කවුරුත් වැඩිය රෙදි දාන්න එන්නේ නැහැ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ පල්ලහැට යන්න ඩ්‍රයිං රූම් එකට දාලා රෙදි ටික වේලෙන්න දාන්න. මං කලින් හිතුවා වගේම කවුරුත් රෙදි දාලා තිබුණ නැහැ. ඉතින් මගේ රෙදි ටික පාඩුවේ වේල ගන්න පුළුවන් අද දවසේ.
රෙදි ටික පල්ලහැට දාලා ඇවිල්ලා මම මේ අපි තේ හදපු භාජනයි තව හස්බන්ඩ් පාවිච්චි කරපු වගේක් තිබුණා. ඒ ටිකයි ඔක්කොම එකපාර සෝද ගන්න කියලා තමයි මේ යන්නේ. කොහොම හරි දවල්ට කෑම කන වෙලාවත් ලං වුණා. ඉතින් මම මේ යන්නේ අපි දෙන්නටම කෑම බෙදා ගන්න. දවල්ට කියලා මම අද වෙනමම ඉව්වේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් සතියේටම එකපාර තමයි කෑම ලෑස්ති කරගන්නේ. මං කලින් වීඩියෝ වලත් මේක ගැන කියලා තියෙනවා. අපි හැමදාම යන්නේ නැහැ සතියට එකපාර ලෑස්ති කරගන්නවා කියලා. ඉතින් ඇත්තටම අද අපේ කෑම ඉවර වෙන දවස. දැන් කෑම ටිකේ අන්තිම හරිය තමයි යන්නේ. ආපහු කෑම ටික ලෑස්ති කරගන්න ඕනේ. සෝයාබීන් නෙවෙයි. අනේ අර මොනවද කියන්නේ? අර මැගි බෝල වගේ තියෙන්නේ මොනවද කියනවද මන් දන්නේ ඔයා. අද දවල්ට රස මෙනු එකක් තමයි තියෙන්නේ. මුං ඇට හොදි හදලා මෑකරල් හින්දලා උයලා වම්බටු මෝජු එක මිරිස් මාළුවක් තියෙනවා. හස්බන්ඩ් මාළු කන්නේ නැති නිසා එයාට අල බැදුමක් තියෙනවා. ඉතින් කන්න තමයි දැන් තියෙන්නේ. කෑම දෙක රත් වෙන්න මයික්‍රෝවේව් එකට දාලා මම මේසේ ලෑස්ති කරගන්නයි මේ හදන්නේ. කෑම කණේව නම් මම වීඩියෝ කරගත්තේ නෑ. මොකද ඒක රස මෙනු එකක් හින්දා අපි දෙන්නම හොඳට රස කර කෑවා. කාලේ ඉවර වෙලා දැන් මම මේ ආපහු මේසේ අස් කරගන්න යන්නේ. මොකද මට උදේ ඔක්කොම ටික ක්ලීන් කරන්න හම්බ වුණේ නෑ මුළු ගෙදරම. ඉතින් කාලා බඩ බහින්නත් එක්ක කියලා
ඉතුරු අස්කිරිල්ලේ වැඩ ටික පටන් ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. කෑම කාලා ඉවර වෙලා ටිකකින් හස්බන්ඩ් ආපහු වැඩට ගියා. ආපහු කියන්නේ එයා උදේ වරුවේ ගෙදර ඉඳන් වැඩ කර කර හිටියා. හවස ෂිෆ්ට් එකට ගියා. ඉතින් මම එයා ගියාට පස්සේ මගේ ඉතුරු වෙලා තිබුණු අනිත් ක්ලීනින් වැඩ ටික පටන් ගත්තා.
ඉතින් කොහොම හරි වැඩ ටික ඉවර වෙගෙන එද්දි කළුවර වැටුණා. ඉතින් මම දැන් මේ එළිය අපි ලස්සනට තියලා තියෙන ලයිට් ටික දාගන්නවා. මොකද නැත්තම් එළියෙන් බලපුවම හරි අඳුරු බවක් තමයි පේන්නේ. ඒකට එක හේතුවක් අපි ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්න නිසා අපි වැඩ ඇරිලා එන වෙලාවට එහෙම ගේ ඇතුලේ කිසි එළියක් නැති වුණාම මම ඒකට ආස නැහැ. ඉතින් මේ කාලේ නම් එහෙම ලොකුවට මෙහි ආයේ ලයිට්ස් දාලා තියෙනවා මම දැක්කේ නැහැ. හැබැයි ඩිසෙම්බර් වල තද කළුවර තියෙන කාලේ හුඟක් ගෙවල් වල ලයිට්ස් තිබුණා. මම තාම මේවා අයින් කරේ නැහැ. මොකද මට තාම ඒක අයින් කරන්න හිතෙන්නේ නැහැ. අර කළුවර වුණාම පොඩි පාළු ගතියක් තියෙන නිසා. මම මේ ආපහු හැරිලා ආයිත් දොර ගාවට ගියේ ලයිට් වැලම හිමෙන් වැහිලා තාමත් එළියේ හිම වැටෙනවා. ඒක හරීම ලස්සනයි. ලයිටුත් දාපුවාම එළියේ හිමත් වැටෙද්දි එළිය කියන්න තේරෙන්නේ නැති තරම් හරි අමුතු ලස්සනක් තියෙන්නේ. ලංකාවේ කුරක්කන් රොටි වලට සමාන රොටි එකක්. හැබැයි මේ පිටි එක මට මගේ ඉන්දියන් යාළුවෙක් තමයි දුන්නේ මහාරාෂ්ට්‍රියන් කෑම එකක් කියලා. ඒක ඔය එක එක ඒගොල්ලන්ගේ ධාන්‍ය වර්ග දාලා එහෙම හදපු පිටි පැකට් එකක්. ඉතින් මම ඒකෙන් රොටියක් හදාගත්තා මගේ ජූස් එකත් එක්ක හවස තේ වෙලාවට බොන්න කියලා. ටීවී එකත් බල කෑම එකත් කාලා අද දවස මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.